මගෙත් කුල්ලෙට පැනලා තියෙන්නේ. ඔව්. පොඩි කාලේ විසේනේ. දනුත් විසේ තමයි. දුවනකොට කානුවකට වැටුණා. කානුවකට වැටලා මේ පොඩිනේ පොඩි කානුවක්ක. ඊට පස්සේ මේ දැන් මං කෑ ගහනවනේ. ඒතකොට මගේ මට රිදෙන්නේ මෙතන. හරිද? මන් දන්නේ මට මතකයි. මගේ මෙතන රිදෙනවා. මම බෙහෙත් බැන්දා. පත්තුනේ බදින ඉස්සර. ඒතකොට දනිස්සර දැන් මාසයක් තිස්සේ බෙහෙත් මදිනවා. මට කිසිම විදිහට අඩුවක් නැහැ වේදනාව. අඩුම නෑ. ඊට පස්සේ මාසයකට එකමාර විතර පස්සේ පුංචි කුරුණෑගල අපේ යා ඇවිල්ලා බාප්පත් එක්කගෙන හරියන්නේ නැහැ යන් ඉස්පිතාලෙට ගියා. ඉස්පිතාලෙට ගිහිල්ලා එක්ස්රේ එකක් ගන්නවා. බලද්දි බං මේ තනිස්සෙන් දෙපන් පත්තු බැන්දේ. යකෝ කුල්ලටි තමයි පැනලා තියෙන්නේ. හරිද? ඒ වෙලාවේ දොස්තර එක්ස්රේ එක ගත්තට පස්සේ මාව මෙහෙම අරගෙන දිව්වා. ඒ කියන්නේ මාව අරගෙන දිව්වා. ඒ කියන්නේ තව දවසක් කරේ පරක් වුණා නම් ඉවරයිලු. ඇයි බං ඉතින් මේක පැනලා මාසයක් තිස්සේනේ. මෙතෙන්ට පත්තු බඳිනවා. හොඳ වේද කියන්නකො. ඊට පස්සේ ඔපරේෂන් කරා. ඒ වෙලම ඔපරේෂන් කරා මට මතකයි අර ලයිට් දානනේ වටේට මොළ හයක් වගේ තියෙනවා ඒක පත්තු කරනවා මතකයි. ඊට පස්සේ එන ආතල් හරිද? ආතල් කියන්නේ දැන් ඔපරේෂන් එක කරා. ඒක දැම්ම ඒ මොහොතේ දැම්මේ නැත්තම් ආයෙ දාන්න බැයිලු. ඒ මාසයක් විතර මං ගල්ලිලා මෙහෙට ඉතින් හිතහන්. ඊට පස්සේ කොහොම හරි ස්පිරිතාලෙම මේ ඩොක්ටර් ගෙදරත් ආවා. ඒ ඩොක්ටර් මට මතකයි නම මතක නැහැ. කොහොම හරි මං ස්පිරිතාලේ හැනේ ප්‍රසිද්ධයි. ඒ කියන්නේ දැන් බලන්න දෙයක් නැහැ නේ මගේ බං. ඉතින් මේක බෙහෙත් දැම්මම මගේ වැලි කොට්ටයක් කෙල්ලලා තිබ්බ අතන. ඒක ඉතින් දාගෙන මාසෙකමාරක් විතර ඉස්පිතාලේ ඉන්න ඕන. අම්මා මතකයි හිටියේ අම්මා ඇඳේ යට තමයි නිදාගන්නේ. මාසෙකමාරම හිටියේ. හරිද? කොහොම හරි මේ තුන් පාසා ඒ සින්දුව. ඕක තමයි කියන්නේ මුළු ඉස්පිතාලෙම හෙන්න කියනවා. ඔව්. ඇයි බං කම්මැලි නින්ද බං වැඳකට වෙලා. ඩොක්ටර්ලා හොඳටම අඳුරනවා. එතකොට දැන් මාව බලන්නේ නැහනේ බලන්න දෙයක් නැහනේ. ඊට අනිත් ලෙඩ ඔක්කොම බලලා යනකොට මං කියනලු හැමෝම බලනවනේ මාව බලන්න කියලා. කොහොම හරි මේ ඩොක්ටර් ඉතින් බොරුවට හරි ඇවිල්ලා මොන හරි කරලා යනවා ඉතින්. ඩොක්ටර් ගෙදරත් ආව හොයාගෙන ආවා. කොහොම හරි මේ වෙලාවට බේරුනේ. දැන් නූලෙන් බේරුනේ දැන් ඇත්තටම. ඔපරේෂන් නම් මොනවද පුතා? උඹලා ඔපරේෂන් කරලා තියෙනවා? අර ලයිට් එක දාද්දි මොකද හිතෙන්නේ? මගේ ආයෙත් ඔපරේෂන් එක කරා. ඒ හිතන වෙලාවට ඒක මාර ආතල් වැඩක් ඈ. ඇයි බං දන්නේ නැහනේ. හිතංග ඒ වෙලාවේ නිකන් සිහියාවේ නැහැ කියහන්කෝ. එහෙම දේවල් වෙනවා ඈ. ඒ කියන්නේ සිහිය ගොඩක් කල් ගිහිල්ලා එනවා එහෙම දේවල් වෙනවා. ඒ වෙලාවේදී අපි කොහෙද ළමයි ඉන්නේ? නැති වෙන්නේ අපේ නැති වෙන්නේ මොකක්ද එතන? ඈ සිහිය තමයි බං. විඥානය කියන එක නැති වෙනවා එතන. විඥාන තියෙනවා නම් දැනෙනවනේ. ඒක තමයි වෙන්නේ මට හිතෙන විදිහට මන් දන්නෙත් නැහැ. ඔය කට්ටිය සිහි නැති කරලා ඒ සිහිය එනකොට සමහරව අපායට ගිහිල්ලා ඇවිල්ලා තියෙන එහෙම දේවල් වෙලා තියෙනවා දැකලා තියෙනවා ඔය කට්ටිය කියන්නේ. ඒ කියන්නේ මරුණා සමානයිනේ බං. ආයෙ එන්නේ නැති වුණොත් මොකද වෙන්නේ? නේද?